මතක තියාගන්න තමන්ට නැති වෙන්නේ තමන්ට නැත්තේ දන් දීලා නැති නිසා. ඒ නිසා තමන්ට පුළුවන් විදියට දෙන්න දෙයක් නැත්තම් කවුරු හරි දෙනවා බලලා සාදු කියලා පැත්තක ඉන්න. අනුමෝදන් වෙන්න. මතක තියාගන්න මේ අපි කරන ඒවා වෙන කවුරුවක් කරන ඒවා නෙවෙයි. සමහරට අම්මා දන් දෙනකොට පුතා දෙන්නේ නැහැ දෙන්න. පුතා දන් දෙනකොට අම්මා දෙන්නේ දන් දෙන්න. තාත්තා දන් දෙනකොට අම්මා දෙන්න. අම්මා දන් දෙනකොට තාත්තා දෙන්නේ. ඒ කවදාවත් දානෙට මුක් දෙනවා නම් කිසි දෙයක් කියන්න එපා. දානෙට කවදාවත් අකුල් හෙලන්න එපා. ඒ මිනිස්සුන්ට හරියන්නේ නැමයි. පින් කරන අයට වරදින්නේ නැමයි. ඒ වගේම බුද්ධ ශාසනය පින් කරන අයට කොහොමත් වරදින්නේ නැහැ. සත්පුරුෂය ඇසුරේ පින් කරන අයට වරදින්නෙම නැහැ.